hello ඉතින් මිස් ජපාන් channel එකත් එක්ක සම්බන්ධ වෙන ඔයගොල්ලන් බොහොම ස්තුතියි. ඔයගොල්ලන් තාමත් මේ channel එකට subscribe කරලා නැත්නම් කරුණාකරලා subscribe කරලා ජපාන ගැන ලෝකය ගැන දැනුවත් වෙන්න. හරි. දැන් අපේ ලංකාවේ නංගිලා හෝ මල්ලිලා හෝ හුඟක් කලබල වෙලා ඇති. හරි. සමහරවිට කලබල වෙන්න දෙන්නේ සමහර අය නේ පාස්පෝර්ට් එක අරගෙන ඒගොල්ලන්ට කිසිම කරදරයක් නැතුව ඉදිරියේදී ජීවත් වෙන්න පුළුවන් ඇති. මම මේ කතා කරන්නේ ඔයගොල්ලන් කලබලයට පත් වෙච්ච කට්ටියට. හරි. ජීවිතය කියන්නේ හැමතිස්සෙම ඒකාකාරී නෑ. හරි. උඩට යනවා පල්ලෙහාට යනවා සමාන්තර වෙනවා ඒව කරන්න දෙයක් නැහැ. ඒක තමයි ජීවිතය කියන්නේ. අපිට කවදාකවත් මේ ප්‍රෙඩික්ට් කරන්න බෑ ජීවිතේ. ඒ වගේම තමයි ජපානයේ වෙන දේවලුත් අපිට ප්‍රෙඩික්ට් කරන්න බෑ. ජපානයේ දැන් වීසා සහ PR පිළිබඳව හුඟක් දැන් කතා බහක් යනවා. දැන් PR එක ගැන කතා කරනකොට ජපානයේ PR එක ගන්න එක හුඟක්ම ස්ට්‍රික්ට් කරන්න යන්නේ කියලා තමයි හුඟක් කට්ටිය කියන්නේ. දැන් ඒකට සමාන්තරව ඉංග්‍රීසි මාධ්‍ය හරහා ඉංග්‍රීසි විද්‍යුත් මාධ්‍ය හරහා නිවුස් එහෙම දාලා තිබ්බ මම දැක්කා PR එක ගන්න රික්වයර්මන්ට්ස් ස්ට්‍රික්ට් කරන්න යන්නේ. එකක් තමයි ඔයගොල්ලන් PR එකට ඇප්ලයි කරනකොට එතෙක් කල් ගෙවලා තියෙන පෙන්ෂන් එකේ ගාණයි අවුරුදු ගාණයි ඊළඟට අවුරුදු 60 වෙනකන් හරිය අවුරුදු 65 වෙනකන් හරි මට මතක හැටියට ගෙවන්න පුළුවන් පෙන්ෂන් එකේ අවුරුදු ගාන එකව කරපුවම අවුරුදු 30ක් හෝ ඊට වඩා තියෙන්න ඕනේ. ඒක එක රික්වයර්මන්ට් එක. දැන් මේක ප්‍රැක්ටිකල්ද කියලා කිව්වොත් හරිම අමාරුයි කියන්න. මොකද හේතුව අවුරුදු 30 ඉඳන් මිනිස්සෙක් ඉන්න ඕනේ මේ පෙන්ෂන් එකේ අවුරුදු 30 කව කරගන්න. ඒක කරගන්න බැරි නම් ඒගොල්ලෝ වෙනත් විදියකින් මේක අදහසක් දීලා තියෙනවා. ඒ හා සමානව ඇසට්ස් ඒ කියන්නේ ගෙවල් නේ ඉඩම් අනම්මනම් එතකොට අපි කියමුකෝ එක්ක මුදල් වෙන ආකාරකින් ඒවා සපය ගන්න පුළුවන්ද? ඒ පෙන්ෂන් එකේට ගෙවන ගාණක් තියෙනවනේ අවුරුදු 30කට ඒ හා සමාන මොන හරි ඔයගලන්ට ආදායමක් හෝ වෙන දෙයක් තියෙනවද? ඒක එකක්. දැන් ඊළඟ දේ තමයි මේක තමයි ප්‍රැක්ටිකල් නැතිම දේ. ඒක තමයි අවුරුදු මාසයකට පඩිය වෙන්න ඕනේ සාමාන්‍ය ජපන් ජාතිකයෙක්ගේ ඇවරේජ් එකට වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒගොල්ලන් ටාගට් කරන්නේ මාසකට කොළ 47ක් ගැනම ටැක්ස් කැපෙන්ඩ ඉස්සල්ලා කොළ 47ක් විතර පඩියක් තියෙන්න ඕන කියලා. දැන් මේ පඩිය කොච්චරද කියලා කිව්වොත් කොච්චර ලොකු ප්‍රමාණයක්ද කියලා කිව්වොත් මම හිතන්නේ ඔය SSW සහ ඔය එක ට්‍රේනි වීසා වලට එන කට්ටිය හෝ ඕනම මේ රැකියාවකට එන කට්ටියගේ සාමාන්‍ය කියන්නේ IT පැත්තට આવොත් නම් මම හිතන්නේ ඔය ගානට සාමාන්‍ය පඩියක් හැටියට යන්න පුළුවන් අවස්ථා තියෙනවා. නැහැ නෙමෙයි. නමුත් ඔය ලේබ ජොබ්ස් කාණ්ඩාපම මේගොල්ලන්ගේ පඩිය ඕකින් සමහරට භාගයකුත් නැති වෙන අවස්ථා තියෙනවා. හරි සමහර කට්ටියට කොළ 30 35 හම්බ වෙනවා ඇති. සමහර ඔය කෝජෝ වල කියන්නේ එක නේ මේ බිල්ඩින් වල නෙමෙයි සමහර ඉන්න ලයින්ස් ශිකොතෝ කියලා කියන්නේ එකට. ඒ කියන්නේ ඔය එක නේ හයි කරන තැන් ඒකෝ සිමෙන්ති බදාම මේ දාලා ගල් හදන තැන් එක ඒවා තියෙනවනේ. ඒකට කියන්නේ කෝජෝ කියලා කියන්නේ කෝජෝ වල වැඩ කරන කට්ටියගේ පඩිය ගත්තොත් ඒකේ ලීඩර් කෙනෙක් සහ මැනේජ්මන්ට් සයිඩ් එකේ පඩියක් තමයි කොළ 47ක් කියන්නේ. ඉතින් සාමාන්‍ය මිනිස්සෙක් අපේ කියන්නේ අපේ ලංකාවේ ඉඳන් සාමාන්‍යයෙන් ඔය මේ රැකියාවක් කරන්න එනෝනේ ඔය ලේබර් ජොබ් එකක් එහෙම කරන්න එනෝනේ. ඒගොල්ලන්ට මේ පඩිය දක්වා යන්න කොච්චර අමාරුද කියලා පොඩ්ඩක් තේරුම් ගන්න. හරි IT සයිඩ් එක කියන්නේ වෙනම සිස්ටම් එකක්. ඒ වගේම තමයි ඔයගොල්ලෝ හොටෙල් ට්‍රේඩ් එකේ ඉන්නවා නම් ඔය වගේ පඩියක් ගන්න පොඩ්ඩක් ලොකු ගෙමක් දෙන්න තියෙනවා. හරි? ලේසි වෙන්නේ නැහැ. ඕක තේරුම් අරගෙන ජපානයේ Tamanට ගැලපෙනවද කියලා තමයි කල්පනා කරන්න ඕනේ. හරි දැන් මේක ඇත්ත වශයෙන්ම කියනවා නම් තාම නේ ඉදිරියට දාලා නැහැ. මේක කරනවද නැති කියලාත් අපි දන්නේ නැහැ. නමුත් මේ ප්‍රැක්ටිකල් නැති දේවල් මේගොල්ලන් ගේනවා කියන්නේ මේක ලොකුවට හිර ගන්න යන්නේ. මේක ඩ්‍රාෆ්ට් එකක් විතරයි මේ හදලා තියෙන්නේ. මේ ඩ්‍රාෆ්ට් එක එළියට ගියොත් හරියට මේකක් හැටියට ලොකු ගැටලු මතුවෙනවා. ඉස්සරහට බ්ලූ කොලර් ජොබ්ස් එහෙම කරන ඒ කියන්නේ මේ ලේබර් ජොබ්ස් එහෙම කරන කට්ටිය හුඟක්ම අඩු වෙන අවස්ථා මොකද අඩු වෙන්න අවස්ථාවක් තියෙනවා. මොකද හේතුව ඒගොල්ලන්ට තමන්ගේ මේක ඒ කියන්නේ අනාගතයක් හදාගන්න බෑ මයින්ඩ් එකේ එන්නේ. ඉතින් ඒගොල්ලන් අවුරුදු 5 අවුරුදු 10 ඔච්චර තමයි ඉතින් එහාට අනාගතයක් හදාගන්න බෑ. දැන් අවුරුදු 10 වැඩ කරත් කොළ 47ක් විතර ගන්න පුළුවන් බැරි කට්ටිය ඉන්නවනේ. නැහැ නෙමෙයිනේ. අපි කාලයක් තිස්සේ අපි ජපානයේ ඉන්න ඉඳ අපි දන්නවා කොළ 47ක් කියන්නේ ලේසි පහසු ගානක් නෙමෙයි. කියන්නේ කොළ 50කට කිට්ටු වෙන්නේ.
හරි ලේබර් ජොබ්ස් කරලා ඒ ගාන ගන්නවා කියන්නේ හරි අමාරුයි. ඉතින් සමහර කට්ටියට බිස්නස් කරලා හම්බ කරගන්න පුළුවන්. සමහර ඒක බිස්නස් කරන්න දැන් ප්‍රශ්න තියෙනවානේ. අපි කියමුකෝ රස්සාව කර බිස්නස් කරන්න අවස්ථාවද ඉදි කියලාත් අපි දන්නේ නැහැ නේ ඉදිරි අනාගතයේදී. අපි දන්නේ නේ. ඒ වගේ ලොකු ප්‍රශ්න තියෙනවා. ඒ වගේම තමයි දැන් අපි දැක්ක තවත් නිවුස් එකක් වියට්නාම් ජාතිකයන්ගේ මේවා වැඩට එන එක. ඒ කියන්නේ වියට්නාම් ජාතිකයන් 30ක සහ 50ක අතරතුර මේකක් අඩු වෙලා තියෙනවා ජපානට එන කට්ටිය. ඉතින් ඒගොල්ලන්ගෙන් තමයි හුඟක් මේ පොඩි ජපානි කම්පැනිස් යපුනේ. මෙච්චර වීසා රිස්ට්‍රික්ට් කරනවා කියන්නේ ජපානයේ ලේබර් ෂෝටේජ් එක උපරිමයට යනවා ඉස්සරහට. ඉතින් ඒක අපි දන්නේ කොයි අවස්ථාවේදී ඒක ඒ ප්‍රශ්න මතුවේද කියලා. නමුත් එක දෙයක් අපි මතක තියාගන්න ඕනේ. මිනිස්සුන්ට වද හිංසා සහ වපරැහැන් මිනිස්සු දිහා බලනකොට මොනයම් ජාතිකෙක් හොය අදාළත් නැහැ. ඔවුන් කරන සේවාවත් අමතක නොකරන්න ඕනේ. ඒ කියන්නේ අපි දන්නවා සමහර වියට්නාම් ජාතිකයන් හුඟක් ඔය හොර වැඩේම කරලා පොලිසියට හවුන කට්ටිය ඉන්නවා. නමුත් ඒගොල්ලන්ගේ යම්කිසි කොටසක්, ඒ කියන්නේ වගා කරන කට්ටිය ඉන්නවා, කන්ස්ට්‍රක්ෂන් වල වැඩ කරන කට්ටිය ඉන්නවා. ඒගොල්ලන් ගැනත් හිතන්න ඕනේ. සමහර කට්ටිය හොඳට ඉන්න කට්ටිය ඉන්නවනේ. හරි හැම එක්කෙනාම වැරදි කරනවා නෙමෙයිනේ. ඒකින්ද ඒ ගැනත් මම හිතන්නේ ජපානයේ රජය විසින් හිතන්න ඕනේ අර ඇන්ටි ෆොරිනර් සෙන්ටිමන්ට් එක පොඩ්ඩක් අඩු වෙන විදිහට වැඩ කරන්න ඕනේ. දැන් අපි දැක්කා තකයිචි සනයි අග්‍රාමාත්‍යතුමිය මේ පාර්ලිමේන්තුවේදී කියනවා මේ අපි ෆොරිනර්ස්ට අකමැති කියන එක වැඩි පෙන්වන්න නරකයි මිනිස්සු ඉස්සරහා පිට අනම්මනම් කියලා කිව්වට නමුත් ඒකේ වෙලා ඉවරයි. ඒක වෙලා ඉවරයි. මොකද හේතුව ඒගොල්ලන්ගේ බලය රැක ගන්නත් ඕනේ. නමුත් ඒගොල්ලන් දන්නවා ඒගොල්ලන්ගේ මේක ඒ කියන්නේ මේ කරන දේ වැරදි කියලා දන්නවා. මේ මිනිසුන්ට දෙන මේක මේ අත්දැකීම වෙන දෙයක් කියලාත් ඒගොල්ලන්ට තේරුම් ගිහිල්ලා තියෙන්නේ. නමුත් ඒක වැඩේ තියෙන්නේ මේ ජපානයේ යන මේ සෙන්ටිමන්ට් එකට අනුව ගියේ නැත්තම් ඒගොල්ලන්ගේ බලයටත් බලපානවා කියලා මම හිතනවා. ඕක තමයි ඒගොල්ලන් මේ දැන් ලූප් එකකට හවු වෙලා තියෙන්නේ. මේ ලූප් එකකින් කවුහරි ගැලවිලා එළියට යන්න ඕනේ ඉස්සෙල්ලා කල්පනා ගන්න ඕනේ. දැන් ඔයගොල්ලන් හිතනවා මේ ජපාන් ජාතිකයෝ එකපාරට ළමයි හදලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් කියලා සමහරලාට එහෙම හිතන කට්ටියත් ඇති. නමුත් ඒක වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න ඒක කරගන්න බෑ. ඒක කරගන්න බැරි හේතුව කාලේ කියන්නේ අවුරුදු 50ක 60ක 70ක පස්සේ තමයි ওই කතාව කරගන්න පුළුවන් ඉන්නේ. දැන් හදන්න පටන් ගත්තොත්. ඒකත් දැන් හදන මිනිස්සුත් අඩුයිනේ. ඉතින් ඔය ප්‍රශ්න හුඟක් තියෙන අවස්ථාවක තමයි අපි ඉන්නේ. හොඳට මතක තියාගන්න එක. ඉතින් දැන් ඔයගොල්ලන් මම මේ කාටවත් බය වෙන්න කියනව නෙමෙයි. බය කරන්න කියනව නෙමෙයි. මේවා ඔළුවේ තියාගන්න. ඔයගොල්ලන් අවුරුදු 30 ඉඳන් ජපානයේ ඉඳලා අවුරුදු 30ක් පෙන්ෂන් ගෙවලා අවුරුදු 60 දී රිටයර් වෙන්න පුළුවන් මේකකද ඉන්නේ මෙන්ටැලිටි එකකද ඉන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලන්ට කොළ 47ක විතර පඩියක් ගන්න ඔයගොල්ලන්ට ටාගට් එකක් තියෙනවද? හරි. ඒ වගේ දේවල් හුඟක් හිතන්න. ඒක තමයි හොඳ. සමහර ලංකාවේ කට්ටියට හෝ වෙනත් විදේශිකයන් ඒගොල්ලන්ගේ ජීවිතය හරියට හදාගත්ත කට්ටිය ඉන්නව නැහැ නෙමෙයි. ඒගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැතුව ඇති. සමහර කට්ටිය පාස්පෝර්ට් අරගෙන ඒගොල්ලන් හොඳට ජීවිතය සරු කරගෙන ඉන්නවා. ඒගොල්ලන්ට කිසිම ප්‍රශ්න නැති වෙයි. මම දන්නේ මට තේරෙන ආකාරයට. නමුත් අර දැන් මෙතන ඉඳන් පටන් ගන්න කට්ටියට පොඩි රිස්ට්‍රික්ෂන්ස් වැඩි කියලා හිතනවා. නමුත් එක දෙයක් මතක තියාගන්න. මේ ජපානයේ මම හිතන්නේ මේ ශ්‍රී ලාංකිකයන් හෝ ඔය පොඩි රටවල මිනිස්සුන්ව ටාගට් කරලා කරන දේවල් කියලා මම හිතන්නේ නැහැ කවදාවත්. මේ ටාගට් වෙන්නේ චීන සහ කොරියානු ජාතිකයන්. ඇයි ඒ හේතුව ඇවිල්ලා මේගොල්ලන් තමයි ජපානයේ රජයෙන් අසාධාරණ විදිහට සමහර වෙලාවට ඔය වෙල්ෆෙයාර් එක, ඒ කියන්නේ එක ආධාර රජයෙන් සල්ලි ගන්න දේවල් කරන්නේ මේ වගේ කට්ටිය. ඒගොල්ලන් ලූප් වලින් රින්ගලා තියෙන කට්ටිය ඒගොල්ලන්. ඉතින් මේවා නැති කරන්න තමයි ඔය PR කේස් එක සහ ඔය සිටිසන්ෂිප් එක ගැන පොඩ්ඩක් නීති රීති තද වෙන්න යන්නේ. ඒක ඉතින් අසාධාරණයි කරන්න දෙයක් නැහැ. නමුත් මතක තියාගන්න හැම වෙලාවෙම හැම මනුස්සයෙක්ටම අලුත් ඔපර්චුනිටිස් එනවා. ඒ ඔපර්චුනිටිස් වලට නේ ලස්සනට ලෑස්ති වෙලා තමන්ගේ ජීවිතය සරු කරගන්න විතරයි තියෙන්නේ. ඉතින් මේක ගැනම මැත්ති මෙහි නැහි අඬ ඉන්න එපා. තේරුමක් නැහැ ඒක. එන විදියට මුහුණ දීලා අපි ඉස්සරහට යන්න. හරි. ඉතින් නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකන් ජය වේවා.